කරන ආශිර්වාද කරමින් ධර්ම ශ්‍රවණය කරන මේ සියලු උපාසක උපාසිකායන්ට එවාගේ මේ අතර ධර්මාන පූජා කරන විලම්පත පූජා කරන එවාගේ විවිධ දේ පූජා කරන අතරට ආශිර්වාද කරමින් මේ වෙලාවේ මේ ධර්ම දේශනාව පැවැත්වීමට ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ ආනන්දවාසයට උන්වහන්සේ වික්‍රම සියලු පින් කම්මලකටේ අවුලට සාධන සේවාවන් කරන්නට මුළුන්ගේ අනන්ත ආශිර්වාදයේ වේවා කරන කෙන සියලු කටයුතු සඵල වේවා මේ අවසරාට මුක්තිමෝගී භාවයේ ජීවිතයේ ආරෝග්‍ය භාග්‍ය ආදී සම්පත්‍ය ප්‍රාර්ථනා කරමින් මේ පරිලෝකයේ සියලු ඥාතීන්ට ප්‍රදානවරයා කරමින් ගෞරවයෙන් මේ දේශනාව පවත්වා ආරාධනා කරන හැමදෙනාම සාදු කියලා මේ ධර්මානුශාසනා කරනවා. ඉබ්‍රාහිම්ට අශෝකාරාම මහා විහාරාධීශවර විශ්‍රාමික ගුරුන් ප්‍රති ජීවනාධීශාරේ ප්‍රධාන සංඝනායක අධිකර සංඝනායක අපි ගෞරවනීය ශාස්ත්‍රවේදී අනුමෝදනීය සුබවංශනායක හම්බුරන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්. මේ ටයිම් ටේබල් එක ගත වෙනස් වෙනවා. මම බණ කියන්නේ උදේට. නේද? මේ පාර ඒකට මේ අමන්නේ රෝමුණා කවන්නේ මගේ අන්තිම බණ කරගන්න මම කරන්නේ. නවත් බණ කියන්නේ ඒ හින්දා අද දවස ගැන බණ පහක් ඇහුවා නම් උඹට ගන්නවා. ඉතින් අපි අවුරුදු 2600ක්ම කතා කරේ බුදුහාමුදුරන්ගේ උපත බුදු වීම සහ පිරිනිවීම. හැබැයි අවුරුදු මේකම කතා කරා. ඊළඟ අවුරුදු මේකම කතා කරා. මම කල්පනා කරා මේක පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ කියලා. දැන් මේ පොලිදරුවකින් ඇහුවත් කියනවා ඉපදීම බුදු වීම පිරිනිවීම. නේද? ඕකම. ඉතින් එහෙනම් මේ දර විවිධ මති මතාන්තර එක්ක ඔය වෙනස් පාරකට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අත්ව අද මේ වෛශාඛ මංගල්‍ය ආංශයෙන් සහ ප්‍රතිපත්තියෙන් නිරුක්තිය බුදුහාමුදුරුවෝ පූජා කරන දවස. නේද? ඒත් ආමිසය සහ ප්‍රතිපත්ති පූජා දෙකකින් බුදුහාමුදුරුවෝ පූජා කරනවා. දැන් ඔයත් මොකකින්ද බුදුහාමුදුරුවෝ පූජා කරන්නේ? ප්‍රතිපත්තියෙන් බුදුන් පුදන දවසේ. එනිසා අපේ ලෝතුරා බුදුහාමුදුරුවෝ බෝධිසත්ව කාලේ සාර අසංඛ්‍ය කල්පලක්ෂයක් පුරුදු කරලා අන්තිම ආත්ම භාවයේ කොහෙදී ගමිට සොසිත දිනේ ලෝකේ ඉන්නකොට ආරාධනා කරගෙන ඉන්නවා. මොකද ආරාධනා කරේ? තෙවි ගමුන් ගිහිල්ලා ආරාධනා කරා කාලයන්දී මහාවීර උපත්ති මාතු කුච්චියන් සදේවතං කාර්යයන්තෝ බුද්ධස්සවමතං පදා. දැන් ඔය හිතිය ඇති මහාවීරයන් වහන්සේ අම්ම කෙනෙක්ගේ කුසේ පිළිසිඳ ගන්න කාලය ඇවිල්ලා තියෙනවා. මේ මිනිස්සුන්ට ධර්ම දේශනා කරලා මේ භවය මේ සසරෙන් මේක කෙලවර කරන්න මිනිස්සුන්ට ධර්ම දේශනා කරන්න කිව්වා. දැන් එහෙම බලන්න දැන් මේ ඇත්තෝ ආයි තව අවුරුද්දකින් ඉසක් ඉතින් දැන් තමයි තියනවා මේ ඉන්න මම කළා සමාජයේ තුන හතරට අහුලගෙන යනවා. මම බණ දැන් තියගෙන තියාගෙන එනවා. සමහර වැටිලා ඉන්නේ යන්න. මොකද ආයිසින්නාසලේ වල වෙයි කියලා. සාව තියෙනවා, කැඳ තියෙනවා, කඩල තියෙනවා නේද? බෝල ඇත දෙනවා. අතින් ඇදලා ඉන්නේ. අන්නනේ කවනවා. ඕනවා.
මට අයිස්ක්‍රීම් කරලා මේ පිළවට ආන්නේ. ඒ හින්දා අර නායක හවුරු වගේ අපිට ඒක නුරුත් දාන්සල් නැහැ. අපිට ඒත් නම් බ්‍රොන්ඩ් යවලා ආයිස්ක්‍රීම් ඉන්නේ. ඉතින් කම්බුෙන්නේ නේද? අද නැති වුණාම මොකද කියලා? අපි හිතාගන්නේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් අද දවසේ ඔය ඒ ඔක්කොම يعني අද දොරම් බලන්න ගිහලා වැඩක් නැහැ. හැමෝම පොඩ්ඩක් දොරම් බලන්න යනවද? ලයින් නැති දොරම් බලන්න. අද තමයි උන්දලා දාලා බලන්නේ රිහර්සල් එක. අද අඩුපාඩු හදන දවසේ ඉතින් ගිහලා දින දොරම් හරින්නේ නැහැ. ලයිට් නැහැ. ලයිට් හදන්න තිබුණා මේක. නේද? තවදවත් දෙක තුනක් යනවා තමයි ලයිට් හරියට යටෙන් එතකොට යන්නේ. දැන්ම කලබල වෙන්න එපා. දැන් නැති වෙලා ඉන්නේ යන්න දොරම් බලන්නද නෑනේ. මොකද දොරම්ද නේද? එතකොට අද බලන්න මේ ඇත්තෝ කොච්චර නිදහසේ නේද? කුස්සියට වෙලා හිටු උපවාස ගම්මල අද අතට කෑම නෙමෙයි දානේනවා. යෝගට් එකේනවා. නේද? යා පොරො ඊය ගාඩුවේ කවසට නේ? දෙකකින් විතරයි ගෙදරින් ගත්තේ වගේ. ඔක්කොම හම්බ වෙනවා. ඉතින් මොකද? නේද? හවස කලබල වෙන්නේ කොහෙද වෙන්නේ පුළුවන්. මම හතරමාරේ මටත් වෙලා පහක් වෙලා තමයි. මමත් මේ දුර ඉඳලා ආවේ බර දෙකක් එතනින් ඉවර කරලා. ඒ හින්දා ඉන්නතුනේ මේ භවයේ මේ සසරේ දුක මේ ටික දැකපු බුදුහාමුදුරුවෝ සාරා අසංගි කල්පලක්ෂය පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා කියන සමකින්ස පාරමිතා පුබල තමයි මෙතෙන්ට ආවේ. බුද්ධත්වයට පත් උනේ කොච්චරද? පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා පරම. නේද? ඒ ඔක්කොම පූර්ණේ කරලා දැන් සමහර හරි ඉක්මන්නේ හරි කලබලයි නිවන් දකින්න. ඇයි? බලන්න ලබන පොයේ මේ ටික ඉන්නවනේ. ලබන පොයේද මේ ටික ඉන්නවද මම අහන්න බැලුවට මම ආවොත් 50 දෙනෙක් දෙනවා කියන්නේ නෑ. දෙකෙන් පංගුව කොයි ගිහලා ඉක්මනට නිවන් දකින්න අනුවයි මොලේ ගිහලා. ඉක්මනට මෙහෙමදී ගම්මිත හරියන්නේ නෑ. එතකොට කොහෙද අනුරාධ පුරේ. ඉතින් මේ දායකත්වය ගැන මේ මතක් කරලා මම පස්සේ අපි නායක හාමුදුරුවෝ ඉදිරිපත් කරා මේ ටික ප්‍රතිඥා මූලම් කරන්න. ඉතින් මේ විදිහට ඒ බුදුහාමුදුරුවෝ තමයි හරි බුදුහාමුදුරුවෝ ලොකු බුදුහාමුදුරුවෝ මේ පොඩි බුදුහාමුදුරුවෝ ඉන්නේ එහෙම කියලා ඉතින් ඒක ඔක්කොම යනවා නේ ධර්මගෙන ඉතින් ඕචි වල බාස් වල වැඳලා දෙilla නේද? ඇහිලා කොණ්ඩේ තෙල් දාලා ඉන්න හීති වෙලා. දැන් අපරාධුනේ සෝවාන් වෙන්නේ අපුදහ ගන්නන්නේ මොකොත් නෑ. හොඳට විතර හදාගෙන ආවේ. ඉතින් දීයේ මෙතන බලන්න කොච්චර විලාට දීයට ඉන්නේ විනාඩි 15 20 ගෙදරනේ. අරුන්දල එන්න ගියාම දැන් අර වෙන බලන්න කියලා ඊයර පෙරුනේ බස් එක. ඊසී දෙකක් කොහෙන්ද ඉවරයි. ඉතින් බලන්නේ නිවාසුට දරුවලුත් එක්ක ගමේ යන අහිංසක දරුවෝ. කැතද? කොතන වුණත් මරුවට ගාදා. මරුවට කොතනද කියලා බැලුවද? නෑ. මට හොඳටම මතක මම ඔය බස් එක ගලගෙන ගැරඩියල්ල කියලා කියන්නේ හම්බුර පාස්. ඔතන තමයි මගේ පළවෙනි පත්වීම පළවෙනි ෆස්ට් අපොයින්ට්මන්ට් එක හම්බුනේ මේ ඉස්කෝලේ. ඔතනමයි ඒ ළඟමයි ඒකේ වැළුවාම ගැරඩියල්ල පේනවා. මමත් ඔය කතරගම බස් එකේ ගිහිල්ලා තියෙනවා දිවා රාත්‍රී අවුරුදු 14ක් දැන් ওই බස් එක ඔය පාරේ යනවා. අර පුරුදු වේගයට වැඩිච්ච තැන දැක්කා. නේ අර උඩින් ගියෝ ඒ බිබින් ගියෝ මේ උඩින් ගිය දෙල් ගුවන් යානය කරාරට වැටුණා. බලන්නකෝ මරණේ ගින්ද ඒ හින්දා කල්යාණ නම් එපා සිල් ගන්න දන් දෙන්න මේ ටික කල්යාණ එපා මොකද කොතනද කොයි වෙලාවේද කියලා හිතා ගන්නවත් නැහැ. ඒ අහිංසක දරුවෝ අම්මලට දරුවෝ නැති වුණා, දරුවන්ට අම්මල නැති වුණා, පවුල් පිටින් නැති වුණා, ශෝකාන්තියක් වුණා. දොසක් සඳ නැගෙන හොරායි බලන්න.
නේද? ඒගොල්ලන්ට අපිට වගේ අදහස් තිබුණේ නැද්ද? විදහාසේ ගිහිල්ලා අමරදාකරත් එක තොරම් බලන්න යන්න නේද? කොච්චර බලාපොරොත්තු නැති උනේ. මේක තමයි ජීවිතේ. මේ සංසාරේ අපිට ආකාරන දොරන්න වැළපෙන්න හැමදාම දිනුච්චා. මෙන්න මේක දැකපු නිසා තමයි බුදුහාමුදුරුවෝ මේ මිනිස්යන්ව මේ සසර ගතරින් ඈතර වෙන්නට මේ ධර්ම දේශනා කරලා මේ ලැබපු මනුෂ්‍ය භාවය මිනිස්ය හැටියට අපි ඉපදුනා. මේක හරි පින. ආයිනම් මේක අතාරින්න එපා. ආයි මිනිස් භාවයක් ලබයි කියලා හිතන්න එපා. අපාය මහාගතර වෙච්ච අපිට මේ මිනිස්ය ආත්මයක් මිනිස් ජීවිතය ලැබුණේ ලොකු පින් කරපු නිසා. විශාල පින්කම් කරපු නිසා තමයි අපි අද මේ බණහන්නේ. බණ තියෙන රටක බුදුන් දහම් සමෙන් වැඩ ඉන්න රටක අපි ඉපදුනේ මේ පෙර පින නිසාමයි. පුද්ගලික රට පුණ්‍යතා පෙර කරපු පින් නිසා. ඒ නිසා මතක තියාගන්න අපි ඉතියෝපියාවේ ඉපදුනා නම් උගන්ඩාවේ ඉපදුනා නම් බුද්ධයන් සරණුත් නැහැ, ධම්මයන් සරණුත් නැහැ, සංඝයන් සරණත් නැහැ. නේද? ඒකවල පින් කරපු අපි පින් ඇති දේශයක බුද්ධෝත්පාද කාලයක සියලු දෙයින් සපිරි ක්ෂණ සම්පත්තියෙන් යුක්ත එස්කන්නාසතු ඉපදුනා. මේකම හිතන්න. මේ ඉපදුනේ බණහන්නමයි. මේ ඉපදුනේ පින් කරන්නමයි. මෙතනින් පල්ලෙහාට වැටෙන්න හිතන්නවත් එපා. බලලෙක් වුණොත් ඉඳුල් කකා, ගුටි කකා, මාරවල් වල දූවිලි ගොඩවල, බාඩ ගොඩවල läගලා ඒ ජීවිතින් ආයි ගොඩවන්න හම්බුනේ නැහැ. ඉතින් බලන්නකො මේ ජීවිතේ කොච්චර වටිනවද? මේකත් කල් දානවනේ. මේසක් එක ඔන්නෝනේ දිනුනාගේ විදා ගන්න හම්බුනේ මේ දවස් දෙක විතරයි අදයි හෙටයි කියලා. සමහරව මම කලබලන්නේ මේ පෙරවගයක් තියෙනවා කියලා. 10ට තුන්ගල නෙවි. ඇයි? විදා ගන්න හම්බුනේ දවස් ගන්න. ඒගොල්ලෝ මේ දකේලදී මොකද? විදා ගන්න. විද්‍යාශීලී සදාශීලී අනුත්තාතාචෝරෝ ලද්දම් විනාශේති සම්බරබවදෝක අනබරබවයේ හේතුව නේද? ඒගොල්ලෝ දවස් දිනුන්නේ. ඒගොල්ලෝ ධර්මයේ පේන්නේ. ධර්මයේ පහස ලබන්න බෑ. ඇයි කෙරතින්නේ? මිනිස්සෙක් කියලා ඉපදුනා. මේ ටික කරගන්න බැරි. ඒකයි මම කිය අතාරින්න එපා. අතාරින්න එපා. අනිත් ඔක්කොම අතාරින්න. මොනවද? ඉරන් ඕපු, බෑන්ක් account, සතරම් බඩු, දේවල් දොරවල්, යාන වාහන ඒවා අතාරින්න. මේක අතාරින්න. මේක අතාරින්න. ගැන්නිකින් අපි අල්ලගෙන ඉන්නේ ආව ටිකම ඉන්නේ. ඔක්කොම දැන් අපි කියනවද? ඉතින් වලට අනාගතේ තියෙනවද? නරකිනු මරණකන් දෙපැත්තට වෙලා ගහ ගන්නවා, පැන ගන්නවා, එහෙන් කුරුම්බ මෙහෙන් තැබිලි හොම්බ තාපි උසුනක මොනිට ඉන්න බෑ කියලා තවත් තාපි උසුනවා. අනේ අපි නඩු කියනවා. අපි දෙගොල්ලම අවුරුදු 30ක් විතර නඩුව කියනකොට මැරිලා ජීවුම් කවුද නඩුව. නඩුව විතරේ දිනු. අපි දෙගොල්ලම මරාගා. මැරිලා නඩුව කියලා බලන්නකො. නඩු කියනවා අත්තම කොහොමද දෙන්නේ ඉඳන්වලට. නේද? තීර පිටිය තොකරෝ නේද? ලෝසර දීලා අන්තිමට හිඟා ගන්නපත් වෙන මොකද? ගෙනියන්න ගත්තද? රබ්බම් පහය ගමනීය යුද්ධති පදුජ්ජති ලෝකේ. හැම දෙයක්ම කැඩෙනවා විදිහේ නිසා ඒක කල්පනා කරනවා. මෙතන වාඩි වෙනකොටම ඌස්ට යන කවුද? ඒකේ උනා. අර සුජාතාව ගම්බෙදනකොට බඳුන මාලිකාව බුදුහාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයේ ගම්බෙදන වෙලාවේ සේවිකාවක්ගේ අතින් වැටුණා
රත්තරන් ආලේප කරු පෞරාණික රජ පරම්පරාවෙන් ආපු බන්දේසිය. බන්දේසිය නේ. අර බෑන්ඩන් දා දීස්ලි වගේ නසීමා. නේ. නසීම දැක්කහම මේ බිලෝ වටින එකක් නේ. බැලුවත් නෑ. මම මොනවද කරන්නේ? බැලුවත් නෑ. දැන් දානේ වලින් දෙලිව. ඒ වෙලාවම මේ සේවකේ දුර රාජසේවකේ කියලා ලියුම් කියලා දෙනවා. බාරද? විසකට ඒක එහෙමම බැලුවා. එහෙමම ඉන්නේ දාන දෙනවා නැවතුනේ නෑ. දැන් පාරේ වෙලා මොකලන් අහන්නේ කියලා. මේ බන්දුල මාලිකාව අර දිවිච්ච වාජනේ හරි වටිනවා තමයි. ලුජ්ජති පලුජ්ජති ලෝකේ හැම දෙයක්ම බිඳෙනවා, පළු දිනවා, කැඩෙනවා. ඒ ගැන සැවෙන්න එපා. අර කියන්නේ විසුවට තාත්තයි දිවිච්ච බිය ඉරේ දිවිච්ච ලියුම් කැල අරගෙන බෙන්නුවා. ස්වාමීනි මගේ දරුවෝ 30 දෙනාම එක තැන යුතුතුමී මැරිලා. ඒ පණිවිඩයේ රාජපුරුෂයා ගෙනත් දුන්නේ මම ඒක විවේකහදත්තා කියලා මම සැලුණාද මම ගම්බීම නවත්තලා පෙරලිතරි බස් කෑවද නෑ. එහෙම ළමයි 30 දෙනෙක් නැති එක නැතිච්ච අම්මර දැන ශෝකේ කොච්චරද. මම මේ කවල් පිගානකට ගාතිමකට අඬනවද වැළපෙනවද නේද? ඒකට මං වැළපෙනවද නෑ. අපි නම් ඉතින් නෝනේ වැටුනහම ඇති. ඔළුවේ අත නිකන් අද්දේ ඉන්නේ ඔළුවේ. අපෝචී. අනිචාව සංගාරා දියන්නේ උගා. ඒකද මේ කැඩෙන බින්දන විජිත ලෝකේ විජ්ජති ලුජ්ජති බලුජ්ජති ලෝකේ. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම බින්දනවා කැඩෙනවා පළුදුනවා. කවදාවත් ඒකට කම්පා වෙන්න දෝෂියක් මේකට විගහදා. නෑන්දරියා දින්ගනෝ ලේලිරන්ඩු කරනවා ලේලියා කියනෝ නෑන්දරන්ඩු කරනවා. මොකද? ඊසි බොක්ක. ඉතින් දැන්නේ එක ගලාගෙන මේ පාඩුද එනින්දා කල්පනා කරගන්න අපි මේ මම ඒකයි අල්ලගත්ත ග්‍රහණය කරගත්ත ක්‍රිප් කරගත්ත දේවල් රිලැක්ස් කරන්න ඕනේ. රිලැක්ස් කරන්නේ නෑ තව නද කරනවානේ. අල්ලගෙන ඉන්නවනේ ඔක්කොම අල්ලගෙන නැද්ද? බින්දු ස්වාමීන් අල්ලගෙන ස්වාමීන් බින්දු වලගෙන අල්ලගෙන ඉඳගෙන මේ අතින් අල්ලගෙන ඉන්නවා නෙමෙයි. සතර ගෙලෙන් ගන්න වෙලාවට ඇති මේ බෙල්ලෙන් නල කියන්නේ බෙල්ලෙන් නල ගන්නවා තියෙන ඔය කොල්ල පොරනවා. ඒින්ද අපි කල්පනා කරනකොට මේ අතන හිතම වලන එකමනේ අපිට නේද? එහෙමම තියෙන්නේ. අතාරින්න කැමති නෑ අතාරින්න බෑ. මම ඒකයි කිව්වේ ස්වාමීන් භාර්යාව අතාරින්න භාර්යාවට අතාරින්න බෑ. ස්වාමීන් මම කියන අතාරින්න කියන ඉකසල කරන්න නෙමෙයි. අර සිවිච්ච බැඳීම ටිකින් ටික ලියන්න අතාරින්න පුළු වෙන්නේ නේද? අතාරින්න. ළමයි එල්ලගෙන ඉන්නේ. කන්න දෙන්නේ. අවුන් ගාඩයි පොල්ලට. බම්කෝ කියලා හරි කවුරු. උසමදි දැන් අම්මට වැඩි උස. ලවුමදි. අනේ කසාද බැන්දට පස්සේ කොහොමද කන්න දෙන්නේ? කවුද කවන්නේ මගේ පුතාට? හැබැයි වරදින දැන තමයි කසාද බැන්දට පස්සේ දීන්න කන්න දුන්න ගමන් තමයි ලේලි පටන් ගන්න. අයි නයි ඔබ දියොන්න පටන් ගන්න. ඇයි? දැන් යා වගේ ඔයා මොකටද යන්න ගන්න දෙන්නේ? එහෙම නේද? නැත්නම් බලන්නකො. වැඩි හොයන්න ගියාම කසාද බැන්දලා දීක කර දුන්නාට පස්සේ වැඩි හොයන්න කියනකො ඒක ඉවරයි. නේද? ඒ නිසා මම කියන්නේ අම්මලා මේ බැඳිලා අර ගහගෙන ළමයි බලනවා මේ ඔක්කොම කරගෙන මේ ගියා වගේ විදිහට ඔක්කොම ටික මේව කරන්න වෙලා තියෙන්නේ නෑ බැඳිච්ච නිසා නේද? බැඳිච්ච නිසා. බැඳිලා අතාරින්න බෑ. අන්න ඒක අතාරින්න පුළුවන් වෙච්ච දවසක් ආවොත් සියල්ල නැතත්
උපාදානයි. මොකද උපාදානය කියන්නේ? අල්ලගෙන ඉන්නවා. රූපෙට බැඳිලා ඇස් දෙකෙන් බලන්නේ මොනවද? රූප. ලස්සන රූපද නැත රූපද? දෙකම බලනවා. බැඳෙන්නේ කොහේද? ලස්සන රූපේ. දෙතුන් පාරක් හැරි බලවයි. ඒක අපේ වර්තනේ ඇහි වර්ත. ඇහි ස්වરૂපය තමයි ලස්සන රූප බලන එක. එසකොට මොකද වෙන්නේ? අන්න බලන්න විඳින්න උපාදාන කරන්න එපා. එන්න එපා බැඳෙන්න එපා මටම ඕනේ කියන ප්‍රශ්න ගියොත් වෙන්නේ මොකද්ද විනාශය නේද? ඒ නිසා බලන්න විඳින්න අතාරින්න. රූප ලස්සන බලන්න සද්දේ ගන්න සද්දේ රස ගන්න ඒ ශබ්ද පස්සේ යන්න එපා. දැන් සම්මාන පත්තුවත් පස්සේ යන්නේ ශබ්ද රූප පස්සේ යනවා ශබ්ද. ලාරෝ වාරය යනකොට කෝටි යනකොට බස් එකේ යනකොට කොතන යනද කොරොප්ප දෙක වගේ යන් කිරි කණේ ගහගත්ත මූලන්නේ බස් එකේ බෙරුණත් දන්නේ මොකක්වත් දන්නේ අතන තින්නේ තමයි. ඇයි? දැන් ඉවර ගහගෙන ගියා කවුද දන්නේ ඔතන? ඒ රෝඩේ ගහන්නේ. ඇයි? සත්‍යට ඇලිලා උපාදාන කරගෙන එයාට මේ ලෝකෙ වෙන 100ක් නැහැ. මෙන්න විනාශය. රස කොහෙන්ද යන්නේ? දිනේ. නේද? දැන් රස හොයාගෙන යන මිනිස්සු යන්නේ. උදේට වලට හැදුවොත් ඔන්න උඩිය එතන. එතන ඕල් මේ කන පුළුවන් නේ උදේ කාපු ආයතවලට. ඒකම ආයතය තිබ්බොත් ඉවරයි කතාව. අන්න පුළුවන් නේ එකම හදනවා රත් කරනවා පරිප්පුයි බතුයි පරිප්පුයි වතු අවර ආර කරනවා නේද? ඊට පස්සේ කියනවා මොකද? මේව කාරණා මට ඇති කියලා ඇදී යම් අවුට් ඩිනර් අවුට් එක. අපි ගිහින් ඩිනර් අවුට් එකක් යනවා. ඒ කියනකොටම අර මිනිස්සු කියන්නේ සීතල වෙනවා. කාටද? අම්බු කරන්නේ. ඒ සාකුවට අතගාල ගන්න ප්‍රොසෙස් එකේ ගියේ 300ක් තියෙනවා. එතන ගාව 500ෙන් ගන්න පුළුවන් දැන් 3000 මදි. යම් කොටක් ඔලුව ගන්නවා. ඊළා හොඳ රෙස්ටෝරන්ට් එකක ගිහින් හොඳ මෙනු එකක් මෙනු එක නේද ආරෝ මේක ඉස්සුදු ආරෝ මේක නේ දුන්නු ආරෝ මේක පුතා ගන්න මේගොල්ලෝ ඒ ඔක්කොම තියෙනවා අර මිනිස්සයා බලවලද අනේ අම්මි මේ මම දෙපස්සේ අර කාපෝ දිරෝන සති ගාටිවත් වෙන දීච්ච මේ ගෑණි එක දවසෙම ගෑවා. එහෙම කියලා දැන් ඇහිලා අර කාපුවා දැන් ඇහිලා දැන් දිරුවන්නේ නැහැ. වැරදිලා හරි මම නේ ගියා. අනේ අම්මේ 3000 විතරක් කරලා කෑවා මේ ගෑණි. ඒක දෙන්නේ තමයි. කියන්නේ කොහොමද? නායවා හදිනේ. එයි මොන මෙනු එක උනා දෙලියට යනවා දෙපැත්තෙන් ගියම සුවඳයිද නෑ රස තෘෂ්ණාවේ ගියා රසයි කියලා කෑවා විනාඩි 5 දෙන්නේ පස්සේ අනේ අම්මේ මේකට කෑවේ කියලා ඉතින් පොල්ටම් පොළ බදාලා යන්නේ හොඳයි නේ මෙනු එක පස්සේ ගියා එහෙම හතර පාරක් ගියොත් ඒ මනුස්සයාගේ පඩිය වදි මෙයාට අවුට් යන්නයි අරයට ක්‍රීම් අරන් දෙන්නයි සුදු කළු කරන්නයි අමුතු කරන්නයි නේද? තමා පැකේන්නේ මේ. ඉහිඳ බඩක තියා ගන්න ඔය මොන මෙනු තිබුණත් එකයි තියෙන්නේ නේද? මේක ඇතුළේ දාලක්ෂණේ ආයි පැත්ත බලන්න බෑ. ලස්සනට පොරා ඕනේ මේ දැන් මම දැක්කා කවදාවත් අයිස්ක්‍රීම් කාලා කියවුවා. අත් දෙකේ දෙකයි. මට එකයි. අතාරවලා ඇසින් දෙකලා නෑ. ඕනේ මේ ඉතින් කරන්නේ අනිත් තියෙන කනවා මේකෙන් කවන්නේ නෑ ඒවට. මේ රස කුස්නාම ඉවරයක් නෑනේ. නේද? ආසලනවද? මේ කලාපයක් තියෙනවා විදහාන කලාප නෙමෙයි. විදහාන විසක් කලාපය. ඕවරේ නෑ. නේ. ඉතින් වඩා හොඳ ඒවා දිනවනේ. මුළුවා පොදිනේ ඕනතරම් තෝරා. එකක් පහලන්නේ තමයි තෝරනවා. ගහතිනේ ඒව නරකයි කියනව නෙමෙයි ඒවා
වයින් අපි මේ සසර කොට දාගන්න නම් හේතු වෙන්නේ නෑ. ඒවේ ඇලෙනවා විතරයි නේද? අර විද්‍යෙන් සරණ හොඳට ගහලා ඉවරලා සරණයට විරුද්ධ කියනවා. අපි මිහිලා නම ගියව ගන්න රුපියල් 50ක් දෙන විරුද්ධ කියනවා. හරුංග තැප්පෙන්න ගහලා ඉන්න පස්සේ පුරුණා නැද්ද? සරණයට බලන්න කොහොමද කියලා. ඒක නියතම සම්පත් දාගන්න. යට වෙනවද පිළිවෙල. ඕ බුද්ධ ආබරක් වේදී. එහෙම තමයි. දුන්නු කාලේ හොඳනේ මොකද කියන්නේ කියලා හිතන්නේ නෑ. නවසක් එක සමහර නෑ. මම ඒක කිව්වා ආමිෂින් නෑ. ප්‍රතිපත්ති ටික තියෙන්න ඕන. නේද? ඒ නිසා මම දැන් කාල වේලාව වෙනකොට දැන් මම කියන්නේ මේ ඉපදීම බුදුලීම ප්‍රතිවන්තාව කියන එක පිළිබඳව දැන් ඔයත් අහලා තියෙනවා. බෝධිසත්වයන් වහන්සේ ගිහියේ අතහැරලා පැවිදුණා. අභිනිෂ්ක්‍රමණය කළා. මොනවද කළද? ගිහිගේ කාලේ මහාන වුණේ. සතර පෙරණිමින් දැකලා. දැන් සතර පෙරණිමින් මට කියන්නකෝ. මහල්ලේ ලෙඩේ බලකඩ බලන දැක්කලේ හම්බුනවා. ඇවිදුවා. මෙන්න ඔය හතර දැන් කතා කරන්නේ ශ්‍රද්ධාවටත් නෙවෙයි මම කතා කරන්නේ බුද්ධියට. හරි? ඇත්තද නැද්ද කියලා හිතා. මම කියනවා ඒක බොරුයි කියලා. දැන් සමහර මයිලා අපි අමාරු මොකද දන්නවද? මේ දැන් විහිය කිරි ගන්නවා වගේ දැන් සමහර දැන් පාසකම් වල කියේ මේ ආපු විවර නතර වෙන්නේ බොරුයි කියලා. ඒකයි මම මේ අරසෙමින් කියන්න ඕන වෙලා. මම කියන එක ඇත්තද බොරුද කියලා දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් අවුරුදු කීයක් හිටියද ගිහිගෙයි? මොකද? 29ක් අවුරුදු 3කට කලින් 29ක් හිටියා කොහෙද? ගිහිගෙයි. රාජසප වෙන්දා නේද? සියලු සප විදලා දේවිය අසෝදරා දේවිය එක්ක නේද? ගිහිගෙයි. දැන් එළියට යනකොට දැක්කලු අර පොතේ තියෙන්නේ සන්නක්ක දෙලියට ගියා නේද? යනකොට දැක්ක කවුද? මාල්ලි. බෝසත්යන් වහන්සේ අහනවා ඒ කවුද? ස්වාමීනි මාල්ලි. අපිට තේරෙන්නේ නැවද? ඕගොල්ලෝ අපිට තේරෙන්නේ නැව. දෙවන දවසේ යනවා. දෙවන දවසේ කවුද? ලෙඩේ. ලෙඩේ තමයි කවුද? දැන් උත්තර දෙනවා ඒක තමයි ලෙඩේ. අපිට දෙන්නේ වෙනවද? ඔව් අපිට දෙනවා. දැන් මේ දෙන්නගේ බුද්ධිමතා කවුද කියලා කියනවා. සාන්න බෝසත්යන් යනවා බෝසත්යෝ ධම්මයෙන් අහනවා. එහෙනම් ඉතින් ගැටළු දෙමු දින කාලේ. චාන්නට. ඉස්සෙල්ලා බුදියන්න බලන්න. චාන්න. ඒක කරන්නේ මම මේ කියන අදිදලා ගන්න. දැන් සාරාසන්ත කල්පලක්ෂය පෙරොන්දම් පුරුණ මනුෂ්‍ය ලෝකෙත් ඇවිල්ලා ඉපදිලා මේ ගිහිගේ අවුරුදු 30ක් ඉන්න බෝධිසත්වයන්ට මහල්ලේ දෙන අවබෝධයක් නැහැ. වාසිය දෙනවා කියලා දන්නේ නැහැ. බුද්ධහාමුදුරු තිබිච්ච මේ බෝධිසත්වයන් වහන්සේ පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා මේ හොලා ලබාගත් අත්දැකීම් එක දන්නේ වාසිය දෙනවා කියලා. අර අවුරුදු 30ක් ඉතිරිදී තාත්තා වයසට ගිහින් හිටියේ නැද්ද? පුතාට 30 නම් තාත්තට 60ක්වත් දෙන්නේ නැහැ. ඒකට මහල්ලෙක් නෙමෙයිද? නරකෙස් තිබුණ නැද්ද? ඒකට තාත්තට බින්දුවේ දෙකේ නැත්te මහල්ලෙක් කියලා. පාරට දීලා බැලුවද චන්නගෙන් යන්නේ යන්නේ මහල් වෙනවද අපි කියලා. මේක දාලා බලන්න ඕනේ. දැන් මෙච්චර අවබෝධයක් තිබිච්ච මේ ජීවිතයේ පිළිබඳව සසර පිළිබඳව පෙරම්පුර දැනගත්ත බෝධිසත්වයන් වහන්සේ දැනගත්ත මහල් වෙනවා කියලා. එනක ඉන්නේ ඉන්නෝ
හිටියේ නැද්ද? ලෝකම අවුරුදු 60ද? ඒවල ලෙඩ උනේම නැද්ද අර පුදුමද? ඒ ළමයි කුසේවකයෝ තමන් ආවදේව කරපු අය ලෙඩ වෙලාම නෑ අවුරුදු 30 පුදුම කතාවක්. එතකොට ලෙඩ වෙලා නැද්ද? ලෙඩ නිසාවත් හැදුන්නේ නැද්ද රජමාලිගා විදියට? එතකොට එහෙනම් ජන්නගෙන් ගන්න මොකද මේ අපි ලෙඩ වෙලා කියලා. මම මේ කියලා දානවා බුද්ධියට දාන්න. හරිද? එහෙම ලෙඩ මාළේ දෙකනේ කියනවා නම් ඒක බුදුහාම බෝධිසත්වයන් කරන නිගරුවා. ඇයි? සංසාර ගැන මෙච්චර අවබෝධයක් තියෙන කෙනාට මේ ටික දන්නේ නැද්ද? නේද? එහෙනම් ඕවදීන්නේ ත්‍රිපිටකයේ මේක ලලිත විස්තරයේ තියෙන කතාවක්. අර පොතේ තියෙන දේ තමයි දැන් මේ කියන්නේ. අපේ ගුරුතුමා කියලා දුන්න පොතේ මේව තිබුණා ජන්නත් එක්ක ඇති මේව කතා වුණා කියලා බොරුවක් අහලා මේ බොරු ටික අපේ ඔළුවට දාලා අපිත් දරුවන්ට කියලා දෙනවා. මේක තමයි කියලා. ළමයා කියනවා මේ මම කියන කතන්දර කියපුවම දුරින් වැරදි. ඇයි? ගුරුවරයා වගේ අන්න මේ වහන්න. දැන් ඔය ඔක්කොම ටික දාලා ඔක්කොම ටික දැකලා දැන් බුදුහාමුදුරුවෝ කියනවා මම කියන්නේ මොකද්ද? සම්මෝදායං දරවාසෝ රජසායතනං ඉති අපේ කාශේ බප්පජා ඉති විශ්වාන බාප කියන බුදුහාමුදුරුවෝ කියනවා. මහණෝනේ කොහොමද? සම්මෝදායං දරවාසෝ මේ ගීගේ තියෙන සම්බාධක මම දැක්කා. මේ ගීගේ තියෙන හරදර කම්කටොළු ගැටුම් මේ කොහොමද දැක්කා? රාහුල කුමාරයා උපදිනකොටම රාහුල දාතෝ බන්ධනං ජාතං මට දැනීමක් ඇති වුණා. අනේ අම්මේ කියලා එදාම ගියේ නැද්ද? ඒ දෙද කරන්නේ. ඔය දෙද කිව්වා. අවු අම්මා දෙද දැන් සෝදලා වුණා. දෙවි. නොසුද කරමු. නේද? ඉතින් දැක්කේ අන්නකින් එහුවත් නෑ. ඒ හින්දා මතක තියාගන්න. උන්වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? සම්බෝධායං ගරාවාසෝ මේ ගිහිගේ හරිම කරදරයි කම්කටොළුයි ප්‍රශ්න ඉවරයක් නෑ. දැවීම් ගිනි මේ ඔක්කොම කියන්නේ මොකද? ගරාවාසෝ කියන්නේ ගිහිගේ. එහෙමද? ගිහිගේ මම මේ ටික දැක්කා. මොන ටික දැක්කේ? ඊළ කරදර ටික දැක්කා. අපෝ කාසෝම බබ්බච්චා මම බැලුවා ආසදියා. ආසදේ පාටයි. කිසි දෙයක් හැපෙන්නේ ගැටෙන්නේ අඩි 1000කින් 2000කින් උඩ මේ අභ්‍යවකාශය අපෝ කාසෝගේ අභ්‍යවකාශය හරිම නිදහස්. කුරුල්ලෙක් වගේ පියාඹන්න පුළුවන් තටු බර විතරයි වෙන කිසි දෙයක් නැහැ. අන්න ඒ නිසා මම මේ පැවිද්ද මහානකම දැක්කා. කොහොමද? අහස් වගේ ගැටුම් නැති තැන නේද? මේක දැකලා ඉති විශ්වාන පබ්බදී මම පැවිදි වුණේ. පබ්බදී කියන්නේ මොනවද දැකලාද? අන්න අර ටික දැකලා ඉති විශ්වාන. අන්න ඒව දැකලායි මම පැවිදි වුණේ. දැන් අපිට කියන්න. දැන් අපිට කියන්න. උන්වහන්සේ කියනවා මම මේ ගීගේ මහා කරදර කම්කටොළු දුක් වේදනාවල් දැකලා මට එපා වෙලා මේ මහානකම හරි නිදහස් කරන්. දැන් බලන්නකො එක දවසක ඔය අතන ගැන නිදහස්. එක දවසකට තියෙන නිදහස. එහෙනම් ජීවිතේ පුරාම එහෙමනම් කොච්චර සැනසීමක් තියනවද? මං අන්නේ සැනසීම දැක්ක මොකද? පැවිද්දේ මහානකමේ අන්න ඒක මම දැක්කා. ඒ නිසා මං කොහොම කලදිල්ලා ඇතලා පැවිදි වුණා. දැන් ඔය දැක්ක පිළිගන්නේ මම කියන කතන්දරේ දැන් බුදුහාමුදුරුවෝ කියපු අර පොතේ තියෙන එක. බුදුහාමුදුරුවෝ කියපු මං කියන කතාව
ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්. මෙහෙම වෙන්නේ කොහොමද? මෙහෙම වෙන්නේ කොහොමද කියලා අහන්න. අනේ තර්කයක් බුද්ධියට කතා කරේ බුද්ධිමත් අයට තේරෙනවා ඒක වෙන්නේ ඒක ඇත්තේ නැති මේ අර කියන කතාන්දරේ. මේ මහල් මනුස්සෝ දැක්කේ නැද්ද? ලේබු දැක්කේ නැද්ද? අවුරුදු 60 කියලා. ඊළඟට මේ මෙච්චර ලෝකේ අවබෝධ කරගත්ත කෙනා කන්නකින් අහනවා මේ කවුද? මෙයා මේම වේලවද? අපි මෙරි මහල් වේලවද? අපි දෙරෙලා දීර්ඝ කතා නෙමෙයි. දීර්ඝ කතා. ඔව්. ඉතින් මාලිගා තුලින්ම මාරු වෙනවා. ඒක දැන් දෙවියට කොහෙද හිටියා නම් එහෙම වෙන්නේ කොහොමද? මාලිගා තුනක් තිබුණා. ඉතින් මාලිගා විසක විතරද තිබුණේ? රාජ්‍යවලන්ට අන්තපුරේ තිබුණා නම් කේවල පටලවා දිනකට කිසිවරු. දිනේ කිනාවා වෙන්නේ කොහොමද වෙනවා නම් අතකට 10ක් 15ක් 20ක් දිනකට කොහොම වෙන්නේ ඇද්ද? පුතාට අදින්නේ නැහැ කොහොමද කතන්දරේ කියලා. නේ? එනින්දා ඒ සියල්ල නුවණින් දැක්කා නුවණින් දැනගත්තා ඒක හැලුවල කරන්න හොඳ නෑ වෙන්නේ. දැන් ගන්න නිරු කිරුම් කාර්යය වෙලා තියෙනවා. ගන්න ගෙනියන්න. ගන්න උත්තර දෙන්නේ. ඔව්. අරගෙන බෙරුම් කොහෙද නියා? නේද? මම කියන එක දාලා බලන්න. තර්කයට දාලා බලන්න. බුදුහාමුදුරු දේශනා කරන්නේ කාලාමට මානුෂ වෙන්නේ මා පරම්පරාව මායිති කියලා මා පිළික සම්ප්‍රදායයේ මා තක්ක හේතු මා ණය හේතු. මේක න්‍යායාත්මකයි මේක තර්කයට එකඟයි මේක ආවේ මේ පොතේ මේක කිව්වේ පරම්පරාවේ අය මේක කිව්වේ ගුරුවරයා මේක කිව්වේ මහතෙරණම පිළිගන්න එපා. කාලාමට පුළුවන් වෙන්නේ කිව්වේ. විනීත ධර්මයේ බුද්ධිය දාලා බලන්න හරිද? ඔය කියන කෝ පිළිගන්න එපා. බුදුහාමුදුරුවෝ දේශනා දෙන්නා පුරාණ සූත්‍රය. ඒක. එතකොට අපි වන්දන නැත්te කියන්දලා ඒගොල්ලෝ අපි වන්දලා බොරු කතා. ඒකින් නම් බදන තමයි කියන්නේ. බුද්දිස් හිස්ටරි එකයි බුද්දිස් ලිටරචර් එකයි අපි දන්නවා. ඉතිහාසය සහ සාහිත්‍ය. ඔය සාහිත්‍ය ඔබ ධර්මයේ නෙමෙයි ඒ සාහිත්‍ය. වර්ණවක් කරලා වර්ණ ගන්නලා නේද? ඈ කොහොමද ඒක? මැජික් පෙන්නලා කොහොමද? බුදුහාමුදුරුවෝ දින් කියන්නේ තවත් ඉන්දියාවේ විස්තර කරනවා ලලිත විස්තරේ. මැජික් කාර්යය වගේ. නේ? උඹ මැජික් පෙන්නේ? තාපසයෝ ඒක ප්‍රථම අධ්‍යානෙ, ද්විතීය අධ්‍යානෙ, තෘතීය අධ්‍යානෙ ලැබුවා. ඒව පෙන්නන්නේ නැති බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ කියේ නෑ. ඒක දැන් කියන ත්‍රිපිටකේ ඕනතරම් මං කියනවා. කාල වේලාව නෑ. ඒ නිසා කල්පනා කරන්න ඕන මෙන්න මේකද හිතන්නකෝ. අපි කතා කරේ හැමදාම එකම දේ නම් මෙන්න මේ තියෙන වැරද්ද නිවැරද්ද අපිට තියෙන ප්‍රශ්න. දැන් වගේ යාගෙන පුදුකනහම අපලන්නේ ඉලිමුඩු දුර ගමනට බුදුමුගේ ආවට ඉලිමුඩු අර ඉලිමුඩු වෙන්නේ ඉලිමුඩු කියන්නේ මාස් මාල දෙවිවර කමල් නැත්නම් දැන් හොඳට මම මොකද කියන්නේ පිටපන් කියන දෙපා අමාසරණේ මට මොකද බණ කියන්න වෙලාව නැහැ ඥානගෙන වල බින්දිරිය වන්නේ මේ බණ දීවි බෑ මේ වෙලාව අල්ලගන්නම ධර්මශාලාවේ තමයි ඒ හින්දා මම ඔයයන් හිතනවා ওই ප්‍රශ්නේ මගින් එහුවෝ මං කිව්වේ එපා නෑ බෙදන්න කියලා කන්නකො බෙදුනම නැද්ද ඇයි බේමවල මස්බිදුන මන්නේ දැන් කින්දා ගාසක් නෑ ප්‍රශ්නයක් තියෙනවා එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා හැන්දවල කරන්නේ වයි කියන අනුකූල උදාහරණ මම ඒකට කියන්නේ මස්පාවන අතිපාවුනි ඔදිගාට කොහොමද මස් කෑලි කන්නේ බා විතර කන්නේ බා ඔදිගාව තමයි එහෙමයි මේවා බිහිවු කතන්දර එයි ලැබෙන්නේ නැති
ඒකට වඩා වෙන කතන්දරයක් තියෙනවා මේ. දවසක් උත්කලවන්න. ඔව්. අත්‍රම දුනාඳුරන් කියන්නේ යට මේ කවුද මේ? අග්‍ර ශ්‍රාවකයෝ අග්‍ර ශ්‍රාවිකාව ඒවා උත්කලවන්න. නේද? දැන් මොකද දවසක් සුඤ්ඤාගාර ගතුවා දිවල් නැති කැලේකට ගිහින් දහක් මුල භාවනා කරන කවුද උත්කලවන්න. උත්කලවන්නට නෙළුම් වලක් වගේ ගන්න කියන. නෙළුම් වල සෝදානම කතා. භාවනා කරන ඉන්නකොට ගැඩයක් ආවෝ ටිකක් මුලත් මරාගෙන ගිහින් ළඟ පාස ගහක එල්ලගෙන බාබකියු කරනවා. දැන් බාබකියු කරනද? අපි අය බාබකියු කරනවානේ කුච්චා කරනවා. ඒකට බාබේරියස්ලා. ඒක බාබකියු කියන්නේ බාබේරියස්ලා. ඒ දැන් දුර්බානම ඔබලාදීන ඕන විදිහට දෙවල් කරන්න පුළුවන් සුබ මොනදයක් කරන්න පුළුවන්. ඒක අලුව කරන්න තියන්නේ මිදි දුර්බානවනේ. ආනේනික උච්චතර තමයි කියයි. දැන් මෙච්චර වැඩගිරි අපේ යවු තාමත් මං උච්චතර කනවා. මෙන්න මේ පුච්චන් ගන්නකොට දැලුවා මහත්යට ඉන්නවා. මේ සමන දේශදාරී කාන්තාව. අවුවනේ මෙයා බඩගින්නේ ඇති ගහ මුල නින්නේ වාඩි වෙලා අපි ටිකක් ඉතුරු කරලා අපි ටික කාලයක් තියෙනකොට අර ගහේ එල්ලලා තියෙන මාසික මේක විතුරු කරලා ගියා. උත්තර ගන්න දැක්කා. අර රත් කරලා පාගුණාම රතු පාටට අර දැකලා දිනන්නේ දැන් රෝස් කරනවා මැෂින් වල මෙහෙම කරගෙන ඕකලු. එළිය. මේක දැක්කම උත්තර වඩ කල්පනා කරනවා මේ ටිකක් දීලා බුදුහාමුදුරුවෝ හරි ගසලා දෙන්න ඕනේ කියලා කරගෙන ගියා. ගිහිල්ලා මාංශය පූජා කරා කාටද? බුදුහාමුදුරුවන්ට. බුදුහාමුදුරුවෝ දිසේ කරා. අනේ බාබාට කිව්වද? යනවා. මම බාවෙලා වගේ බලන්නේ මම තියා. ආගුලින් ඇත්තද බොල දුරද කියලා. ඇත්තමයි. යනවා. ඒක මම කොහොමද කියන්නේ බලන්න. කියවන්න සූත්‍ර තුනක් තියෙනවා. ආමගන්ධ සූත්‍රය, මනාපදාය සහ ආජීවක කියන සූත්‍ර දෙකක්. මේ අනිත්‍යය කියන සූත්‍ර වල නෑ. ආත්‍යවල කියන සූත්‍ර වල නෑ. ඒ ඉන්න ආයි වේදන කොට ආයින්නේවා. ආමුදුරෝ අපර කොයා තල කොයා කරගන්න දන්නේ හදන්නේ මෙහෙම කියලා කල්පනා කරන්න බා. ආමුදුරෝ මගල ගන්න නින්ද මෙහෙම කිව්වේ කියලා. ඒකයි මංග විප්‍රයෝග කරන්න යන්න තැනක් බලන්න කිව්වේ ඉවරද? ඒ විතරක් අර අපි හතෝයි කියලා කිව්වද මූලමස් විශේෂයක් කියන එක ඊළඟ සිද්ධාන්තවල තේනවා අවස්ථා ගණනාවක් බුදුහාමුදුරුවෝට මතකද දෙවියන්ට කිව්වනේ මාංශ කුලි ගෙවියුතුයි මස් මාංශයෙන් බැලගියුතුයි පින්ද පාත ගෙවියුතුයි මේක කියලා. ඒක බුදුහාම කියන්නේ ඕ මම මේක පිළිගන්නවා බුදුහාම පිළිගත්තේ. යාමති කෙනෙක් වලදාන්න. ඒකට සිල් නෑ. ඒකට තියෙන රුචි අරුචිකම් විතරයි. ඒක සීලයට අදාළ නෑ. කෑවයි කියලා කවුසිද්ධ වෙන්නේ නෑ. නොකෑවයි කියලා පින් සිද්ධ වෙන්නේ නෑ. දැනෙන්න? ඒක තමන්ගේ රුචි අරුචිකම්. ඒකට තමයි මොන්නේ සිද්ධියක් තියෙනවා. අදින් අසුත. මම දැක්කේ නෑ මරනවා මම ඇහුවේ නෑ. මම වෙනියම් මරනවා කියලා ඇහුවේ නැත්තම් මම ඇහුවේ නැත්තම් මම වෙනියම් මරනවා දැක්කේ නැත්තම් මේකට කියන විතෝටික පාරිශුද්ධ මාංශය. මොකක්ද කියන්නේ? ආකාර තුනකට පිරිසුදුනායි. මම මැරුවේ නෑ. මම වෙනියම් මරනවා කියලා මම ඇහුවේ නෑ. මම මරන්න කිව්වේ නෑ. මේවා මොකක්ද මම දන්නේ මට පූජා කරමුද? ඒකට කියන විතෝටික පාරිශුද්ධයි. ආකාර තුනකින් පිරිසුදුයි. මේක වලදන්න. ඔන්න දේශනාව අපි ඉතින් නේ අපිට විදියට මාන නේ අපේ දුරු කරන්නේ අපේ වලදන්නේ නැහැ මාසෙන් දුර කරන්නේ ඒක මට කියන්නේ ඒවා දුරු මත ඒවා මම නඩලා මට වල කියලා මම නඩන ඒක රාගාපිට අවු මොකද කරන්නේ බෑ ඇහිද ඒ නිසා මස් මාංශ පිළිබඳව තියෙන
මුල් මතය ඕක තමයි බුද්ධ දේශනාවට අනුව මට ඕන කෙනෙක් තරකයක් ඉදිරිපත් කරගන්න මේ මුළු කෞසික මහාඳුනේ කියන්නේ නෑ කෞසික වෙන්නේ නෑ ඇයි ත්‍රිකෝටිකයි මාසුදු මාස්‍ය වලගදකෝ හරිද දැන් බුද්ධ පූජාව කතාවකින් දැන් කියන්නේ නැහැ මට අහකට කරලා මට යන්න හම්බුනේ බලන්න බුදු පූජාවත් ඔකදී බුදු පූජා කරනම කවදාවත් ගහඳුනේ කියලා. මම ඒක දවසට කියන්නේ. බුදු පූජාව කරන්න බලින්නේ බා. කාල ගමනේ කොට ඒබර විහාරෙ බෑ බුදු පූජාව කරන්න බෑ. ඒ ඉඳා යාවාම කවුසිද්ධ වෙනවද? ඒව කන්න සුදුසු මොන වෙලාවෙන් පස්සේද? ඒක කන්නවර කොහොමද? ඒක කන්න සුදුසු කවුද? මොන බුද්ධ පූජාවද තහනම් බලගන්න කියලා අපිට කන්න ඒක දවසක වෙනම කියන්න. දැන් කියන්නේ වේලාව නෙමෙයි. මොකද ඒකත් ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. දැන් සාමික ප්‍රකාශයේ මෙතන ගෙදර දිනවා. ඔක්කොමලා අපිට කන්නවද නැහැ. ආද විසිකරන බුද්ධ පූජා. මොකද තරහම බුදුහාමුදුරන් මාරාදී කියන්නේ බුදු සත්‍ය කරුණා මගේ දාන්නේ මොකද දුන්නේ කියලා. බුදුහාමුදුරන්ට ගෙනාවු දානේ බණින්න දෙන්නේ කියලා අන්න දීලායි බුදුහාමුදුර බණ කිව්වේ. බුදුහාමුදුරන්ගේ දානේ බුදු පූජාව තමයි. බුදුහාමුදුර ගෙනාවු දානේ බණින්නේ ඉන්නේ යනවා. එන්න බණ කියන පස්සේ බණින්නේ බණ කියලා තේරුම් ගන්නට. ඔය වගේ අවස්ථාවල ඕන තරම් තියෙන ධර්මයේ අපි निराකරණය කරගන්න ඕන ඒවා. ඒ නිසා ඒකට වෙලාවෙනේ මම හැමදාම උදේවම කියනවා. ඒ නිසා කල්පනා කරන්න අද දවසේ නිවසක් පොරපසලස්සක් පොදවසේ අපේ අනෝමා නන්දනී ජයන්ත අමරසිංහ ඇතුළු පිරිස. ඒක තමයි කවුද? අනෝමා නන්දනී සභාපති. ඒකේ සමිතියේ සභාපති කොමිය. ජයන්ත අමරසිංහ ඇතුළු පිරිස. මේකේ ඉංග්‍රීසි වලින් කියනවා රිල්ඩිසි ලානේ නැත්නම් ඉංග්‍රීසි කියලා දවස් මතක් සිල්වා විල්සන් සිල්වා පියානා දෙපළට 2014 මේ මාසදා මහරුෂණ දිවිගේ රොසලින් සිල්වා මාතාව ඇතුළු සංසාරගත සියලුම මියගිය ආදීන්ට එයාගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවායි ප්‍රාර්ථනා කිරීමයි අද මේ අනෝවානන්දනී මහත්මියගේ ජයන්තාමසලි ඇතුළු ප්‍රාර්ථනාව බලාපොරොත්තු විහාරාධිපති ස්වාමීන් වහන්සේ දේශකයන් වහන්සේ මම ඇතුළු දේශකයන් වහන්සේ ඇතුළු මියගිය සියලුම උපාසක උපාසිකාවන්ට ධර්මාවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව නිරෝධ සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. එනිසා මේ කාරණා සියල්ල සමුදයක් කර ගැනීමට දාන මේ ධර්ම දානයේ දායකත්වයේ මේ ධර්ම දානයේ පින්කමේ දායකත්වයේ දරාගත්තා. ඒ නිසා මේ සඳහා අපේ නායකයන් වහන්සේගේ අනුශාසනා පරිදි අපේ මේ පින්කම සිද්ධ කරගන්න පුළුවන් නිසා අපේ නායකයන්ට දුක් නිරෝගී භාවයේ ත්‍රිදීනේ සැපදීනේ සැලසේවා. ඒ වගේ ඔබගේ නමින් මහලුණු සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරනවා. දුක විඳිනවා අපි දේවා සුවදිගාමී වේවා. සසර සැපලකට ආපිලා ඔබ නිවීසන සේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ට අපේ ශාකේ මහසාකේ සුවදිගිය මේ පින් අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් මුදලිය ඔබ හැම දෙනාම ලැබෙත්තා. දෙවියෝ කර්තෘ දිගින් සේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. බලයෝ හැම දෙනාම අද මේ විශේෂ ප්‍රකාශයක් පොදවස සම්මානුකූල ප්‍රතිපත්තිමය ආකාරයෙන් අපි අපේ දවස ගත කළා. මේ රැස් කරගත් දවස පුරා රැස් කරගත් සියලු කුසල අපිට නිරෝගී ශ්‍රේණිස චිරජීවනයේ සපදීවේ පිණිස ඔබේ දුරුවන්ගේ දෙමාපියන්ගේ යහපත පිණිස හේතු වාසනා වේවා. මෙමෙන්ගේ පිණින් දෝවන් සරණින් සතරදලා වහන්සේගේ ආභාවයෙන් යශ්‍රී මහ බෝධි ප්‍රාන්සේගේ බෝධිආභාවයෙන් අපට මුදුරු භවයේ දීමින් මනින්ම ඉක්මනින් භවයේදී නිවන් සාක්ෂාත් කර ගැනීමට පාරමිතා පුරා අවසන් වන භවයේදී හේතු වාසනා වේවා කියලා